මේ තියෙන්නේ පැල අවදියේදී කුඩාම අවදියේදී යොදන්න පුළුවන් TSP කියන පෝර වර්ගය. මේකෙදී මුල් හොඳට සවි ශක්තිමත් එනවා මේ පෝර වර්ගය යොදපුවා. මේක TSP කියලා කඩෙන් ඉල්ලපුවාම ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ගහ වර්ධනය වෙන්න මෙන්න මේ නයිට්‍රජන් වැඩි නිල් කැට කියලා කියනවා. ඒක යොදන්න පුළුවන්. මේක ඊටමත් කුඩා පැල අවදියේදී යොදන්නේ. මේ පොහොරේක යොදන්නේ පැල අවදියේදීත් පොඩ්ඩක් යදුවට කමක් නැහැ. සාමාන්‍යයෙන් කිරිමුල් දාලා එනකොට සාමාන්‍යයෙන් ගහ අඟල් 3ක් 4ක් වගේ වැඩෙනකොට මේ නිල් කැට පොහොරේ යොදන්න පුළුවන් ගසේ වර්ධනය සඳහා. ඊට පස්සේ මේ තියෙනවා අපි රතු කුඩු කියලා කියනවා. මේ පොරේක යොදන්නේ මල්ලෙන්ද ගෙඩියෙන්ද තමයි මේ පොරේක යොදන්නේ. ඒ වගේම මේ පොරේක යොදනවා අපි මේ මල්ලෙන්ද මල්ලාහම තමයි ගෙඩි පළදා වෙන්නේ. මේ පොරේක අපි මල්ලෙන අවදියේදී ස්ප්‍රේ කරන්න ඕන දියර පොරක් විදියට තියෙන්නේ. ඉතින් මේ පොර වර්ග කීපය තමයි අපි ඕනම වගාවකට ඕනම එළවලු වගාවකට සරිලනවා මේ පොර වර්ග ටික. ගොඩක් වීඩියෝ වල තිබ්බට පොර වර්ග ගැන හඳුන්වා දීමක් කරලා නැති නිසා තමයි මම මේ විදියට පොර වර්ග ගැන හඳුන්වා දීමක් ඔයගොල්ලන්ට කරේ. එතකොට එළබටු විශාකේ විශේෂයෙන් ගත්තහම මේ තියෙන්නේ කටු සහිතයි. දැනට පොලේ තියෙන එළබටු ප්‍රභේද නෙවෙයි. කටු සහිත තමයි නියම එළබටු මේ ප්‍රභේදය. මේ එළබටු වල අවුරුදු 2ක් විතර පළදාව ගන්න පුළුවන්. විශේෂ සාත්තුවක් මේ විදිහට කරොත් පෝර දාලා හැදුවොත් ගොඩක් අස්වැන්න ගන්න පුළුවන්. අනිත් එක ගොඩක් වෙලාවට මේවා වෙළඳපොලේ ගන්නත් අඩුයි. මං හිතන විදිහට තියෙන්නේ අර සකසපු එළබටු වර්ග. එතකොට කත්‍රික බටු කියන එක ඒවා තමයි වෙළඳපොලේ මේ දවස්වල තියෙන්නේ. ඉතින් අපිට පුළුවනි සාර්ථකව තමන්ගේ පොඩි ඉඩකඩේ මේ වගේ එළබටු වගාවක් පවත්වාගෙන යන්න. මෙන්න මේ විදිහට තමයි අපි එළබටු වගා කරලා තියෙන්නේ. ඒ වගේම අපි ඊගාවට කතා කරමු මේකේදී අපිට මේ කරටි විදින පණුව කරටි විදින සතාවෙන් එන හානි තියෙනවා. ඒ වගේ ඒවට අපි කෘමිනාශක භාවිතා කරන්න වෙනවා. පිටි මකුණා එනවා. ඒ වගේ හානි තියෙනවා. ඒවට අපි සති දෙකෙන් දෙකට නැත්නම් සති 3කට සැරයක්වත් කෘමිනාශකයක් භාවිතා කරන්න ඕන. ඇබමැක්ටින් කියන කෘමිනාශකය තමයි අපි භාවිතා කරන්නේ. විශේෂයෙන් කියන්න ඕන මේ මල් හැදෙන අවදියේදී මේ ගොඩක් වෙලාවට මේ දැල්ලේ තමයි මල් ඇවිල්ලා ගෙඩි එන්නේ. එතකොට මේ දළු වලට දැල්ල විද්දාම අර සතෙක් එතකොට ඒ දැල්ල එතනින් පණුව හැදෙනවා. ඊට පස්සේ දැල්ල අපිට කපන්න සිද්ධ වෙනවා. එතකොට අපේ ඵලදාව අඩු වෙනවා. ඒ නිසා අපි කෘමිනාශකයක් භාවිතා කරන්න වෙනවා. නැත්නම් මේ බටු වගාවේ නිසි ඵලදාවක් ගන්න බැරි වෙනවා.